සුබ දවසක් චමි ටෙක් ඉන්ෆෝ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මේ වෙනකොට අපට ඉන්ධන පිරවුම් මහල් මගින් ඉන්ධන ලබා ගැනීම සඳහා QR code එක අත්‍යවශ්‍යයි කියලා නිවේදනය කරලා තියෙනවා. අපේ වාහන බොහෝමයක් අපි කලින් ලියාපදිංචි කරලා මේ QR code එක අරගෙන තිබුණා. නමුත් ගොඩ දෙනෙක් ගාව මේ කලින් ගත්ත QR code එක නැති වෙලා තියෙන පුළුවන්. අපි එකවරක් ලියාපදිංචි කරපු නිසා නැවත වරක් ලියාපදිංචි කරන්න බෑ. ඒ නිසා මේ වීඩියෝ එක මගින් මම ඔයාලට අරගෙන ඉන්නේ පරණ QR code එක පහසුවෙන් ලබා ගන්න ආකාරය. මුලින්ම මේ විදිහට වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න. වෙබ් බ්‍රවුසර් එකේ ඉහළ සර්ච් බාර් එකේ fuelfast.gov.lk/login කියලා ටයිප් කරලා සර්ච් කරන්න. අවශ්‍යයට මේ ලින්ක් එක මම කමෙන්ට් සෙක්ෂන් එකේ පින් කරලා තියෙනවා. එතනින් ගිහලා යන්නත් පුළුවන්. මෙතනින් ඔයාලා කැමති භාෂාවක් තෝරගන්න. ඊළඟට ඔයා මුලින්ම වාහනේ QR code එක හදන්න දීපු ෆෝන් නම්බර් එක මෙතන ටයිප් කරන්න. දැන් පහළ තියෙන OTP අංකය එවන්න ටච් කරන්න. ටික වෙලාවකින් ඔයාගේ ෆෝන් නම්බර් එකට ඉලක්කම් 6ක OTP අංකයක් SMS එකක් මගින් ලැබෙනවා. ඒ අංකය මෙතන කොටුවේ ටයිප් කරලා ඇතුල් වන්න ටච් කරන්න. දැන් ඔයාගේ කලින් තිබුණු QR code එක බලා ගන්න පුළුවන්. මේ QR code එක ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍ය නම් මේ කොළ පාටින් තියෙන QR code එක ඩවුන්ලෝඩ් කරන්න තැන ටච් කරන්න ඕනේ. ඊට පස්සේ QR code එක ඔයාගේ ෆයිල් මැනේජර් වලට හා ගැලරි එකට ඇවිත් තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මම අද ගෙනාව වීඩියෝ එක වටිනවා නම් වීඩියෝ ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, යාළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න.